චෝදනාවක් එල්ල කරන විපක්ෂයෙන් සහ දැකලා සමාජ මාධ්‍ය ඔබතුමා මේ පොලිසියට උපදෙස් දෙනවා කියලා ඔබතුමා පළවත් ඉඳලා මට හරි කනගාටුයි ඔය කියන කතාවලට. මම බැරි නිසා නෙවෙයි. මම මේ අපි ආණ්ඩුව හදුවට පස්සේ කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ටෙලිෆෝන් කෝල් එකක් දීලා නැහැ. මම සාති කළා කියන්නේ. ඒක ලස්සන කතාවක්. බැරි නිසා නෙමෙයි කළා නෑ නේද? කරලා නැහැ. මට පුළුවන් නේ. මම කරලා නැහැ. මම පොලිස්පතිට කතා කරලව නැහැ. පොලිස්පතිතුමාට. මම මෙතන එතුමා මට හම්බුනේ එක දවසක් හම්බුණා මෙහෙත කාලේ දානපති කාර්යාලය උත්සවයකදී. එතකොට කොහොමද කියලා කතා කර ඇරෙන්න වැඩ කරගන්න මම කතා කරලා නැහැ. කිසිම ස්ථිර ලේකම්වරයෙකුට මම කතා කරලා නැහැ. ඔක අහලා බලන්න ඕන කෙනෙක්ගෙන් කවුරුහරි කිව්වොත් මම කතා කරන්නේ නැහැ. මොකද ඒක මගේ කාර්ය නෙවෙයි. හැබැයි දැන් ඔබතුමා හඳුන්වන සැඩෝ ජනාධිපති හැටියට හඳුන්වන්නේ. එහෙම කියනවා ඒක හරියි. හැබැයි මම මොකක් කර ප්‍රශ්නයක් වුණොත් අපි ඇමති සහෝදරුන්ට කතා කරනවා. ඒක මගේ වගකීමනේ. ඔබතුමා රැට ජනාධිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයත් එක්ක පළවත්ති සාකච්ඡා පවත්වනවා. වෙලාවක් නැහැ. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් ආවොත් අවශ්‍යතාවයක් ආවොත් අපි 9ටත් එකතු. මොකද බොහෝ විට ගත්තොත් දෛනිකව හම්බෙනවා. දෛනිකව හම්බෙන්නේ නැහැ. දෛනික හම්බුන පිනවල කරන්නේ නැහැ නේ. මම මහම්මද දිස්ත්‍රික්කයට යනවා, මම කවුතර යනවා, හරි යනවා, මේ යනවා, ඒත් යනවා මම. නමුත් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපි හැමතිස්සෙම සති දෙකකට සැරයක්, දවස් 10 සැරයක් අපි මධ්‍යම කර සභාව මුණ ගැහෙනවා. පළවත්තේදී. ඊට පස්සේ අපි කොහොමද මේ වගේම මාසයකට වරක් දෙකක් සමහර අවශ්‍ය වුණොත් ඊටත් මෙහා ජාතික ජන බලවේගයේ මිහුම් කමිටුව රැස් වෙනවා. ඒත් පළවත්තේ. එතකොට හදිසි ප්‍රශ්නයක් වුණොත් අපි ඕන්ලාක ඇමතිවරු ආරමී ටික අපි රෑ 9ට 10ට රැස් වෙනවා. දැන් පාර්ලිමේන්තු තියෙනකොට ඒකට දිවර කරලා රැස් වෙන්නේ අපිට සමහර රැස් වෙනවා. මොකද අපි පැයකේ සේවය කරන කට්ටිය නෙවෙයි. ඒ හම්බෙලා සාකච්ඡා කරන ඇතුළේ මේ වර්තමානයේ මේ අත්අඩංගුවට ගැනීම. දැන් චෝදනාවක් තියෙනවානේ විපක්ෂයෙන් මේ යම් ආකාරයක දේශපාලන පරිගැනීම සිද්ධ කරනවා කියලා. මේක සිද්ධ වෙන්නේ පළවත්තේ ඇතුළත වෙන සාකච්ඡාවක් අනුව තමයි හින්නේ. නෑ ඔය වටෙන් එනකොට මට තේරෙනවා. පළවත්තෙන් එහෙම තීන්දුව ගන්න නෑ. එහෙම තීන්දුව ගන්න අපිට බෑ. අපිට අයිතියක් නෑ. ඔය තීන්දුව ඔක්කොම ගන්නලා තියෙන කොහෙන්ද? නීති අංශ වලින්. එකම දේ තමයි අපි ඒගොල්ලන්ට කියන්නේ ගණින් කියලා කියන්නෙත් නෑ, ගන්න එපා කියලා කියන්නෙත් නෑ. කලින් උනේ එහෙමනේ. කලින් ගන්න කියලාත් කිව්වා, ගන්න එපා කියලාත් කිව්වා. මොකක්ද ගන්න එපා කියලා කිව්වේ? අපි එහෙම නෑ. ඒ නීතියට අනුව වැඩ කරගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ අත්තරට දන්නවා, කටුත් ගන්නවා, උසාවි දානවා. ඉතින් මිනිස්ත්‍රිකාරතුමා අපනෝදී ඉන්නවා. පස්සෙන්ද ආයි අප දෙනවා. දැන් සමහර අය කොහොමද නන්ලයිස්තු කියන්නේ මේ මහලකන්ත සරල පාර්ලිමේන්තුව කියන ඉදිරියේදී මෙන්න මේ අය ඇතුළට යන්න නියමිතව තිබුණා. සමහර මහජන හමුවලදී අපි කියනවා දැකලා තියෙනවා. ඒව කොහොමද කියවෙන්නේ? ඔව් මෙහෙම තියෙනවා. පරීක්ෂාවල ප්‍රතිඵල නෙමෙයි. නෑ පරීක්ෂණ කරන් යනකොට ඒ පරීක්ෂණ කරන අය පිළිබඳව අදහසක් තියෙනවා කාටත් ආණ්ඩු කරනනේ මේ මෙන්න මේ කේස් ටික දැන් කරන් යනවා කියලා. ඒතකොට අදහසක් තියෙනවා මේ ටික කරන් යන නිසා මේක හරියට කරනොත් මේගොල්ලෝ ඉස්සරහට අත්අඩංගු ගන්න ඉඩ ගන්න තියනවා කියලා කියනවා.